දඟලන්නේ නැතුව මෙන්න මේක අරන් බොනවා. හොඳ වැඩේ තමුසෙට. මල පෙරේතයා වගේ අතට අහුවෙන හැමදේම කටේ ඔබා ගන්නවට. නැන්දේ නැන්දේ. අන්න කඳුල ඇවිල්ලාද කොහේ? ඉන්න පුතේ. මේ එනවා. කඳුල කොහමද නැන්දේ? මන් මේ මාටින්න බලන්න ආවා. මාටින් ලෙඩ වෙලා කිව්වනේ. අනේ ඔව් පුතේ. එන්න ඇතුළට. කොහොනන්දේ මාටින්? අර ඉන්නේ පුතේ කාමරේ ඇඳුඩට වෙලා. වහලෙන් වැටිච්ච ගෙම්බෙක් වගේ. මේ දැන් මොකද්ද බං ඔය මාටියට වෙලා තියෙනවයි කියන්නේ? බඩේ අමාරුවක්ලු බං. ඉතින් යාළුවා මාටින් යාළුවට මේ පළතුරු කන්න හොඳද? හොඳ නැත්තම් අපි කමු. කවුරු කෑවත් එකයි මේ. මාටියෝ කොහොමද බං දැන් උඹට? හොඳයිද? දැන් නම් එච්චරම උලක් නේ. ඉඳලා හිටලා බඩ පොඩ්ඩක් කොර ගානු. එච්චරයි. හරි බං. ඕක අඩු වෙලා යාවි. මම නම් කියන්නේ හොඳ වැඩේ මේකට. මං කොච්චර කියනවද කට්ටියටම කඩවල තියෙන මල ජරාවක් කන්න එපා කියලා. අහන්නේ නෑනේ කට්ටියම. දැන්නත් බල්ලා ඉගෙන ගන්නවලා. හැමතිස්සෙම කඩෙන් කන්න නැතුව. මේ කඳුල පුතේ. එහෙනම් ඔයා පොඩ්ඩක් මාටින් එක්ක ඉන්න හොඳේ. මම පොඩ්ඩක් කුස්සියට ගිහින් එන්නම්. හරි නැන්දේ. මේ ඇත්තට මොනා කාලද බං ඔබට ඔහොම උනේ? අපෝ ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ බං. උඹට මතකද ඊ අපි චුට්ටලහ ගිය වෙලාවේ වටලප්පමත් තියලා මං කාගෙන ගියා. ඔව් ඉතින් කියන්නේ ඒක හදලා තියෙන්නේ සිංගිතියක්ක කියපන්කෝ. නෑ සිරාවටම කවුද උඹට කිව්වේ? චුට්ටා කිව්වේ. යකෝ එහෙනම් වාසනාවට උඹ ඔහොම බේරලා තියෙන්නේ. දන්නවනේ සිංගිතියක්කගේ කෑම ගැන. ආපෝ මොකට කියනවද? උඹට කියන්නේ එකපාර ඔය සිංගිතියක්ක හදපු කෑම වගේක් එහෙ ඉන්න බල්ලට දීලා උහුට විජලනේ හැදිලා මනෝ විකාරලා පෙරලාද මන් දන්නේ. එකපාරට දුවලා ගිහිලා සෝමේ මාමගේ පස්ස හැපුවා කියපන්කෝ. නෑ. ඔව් බං. පස්සේ සෝමේ මාමටයි බල්ලටයි දෙන්නටම බෙහෙත් ඉද්දා. අඩේ පව් බං සෝමේ මාමා. මාටියෝ අම්මට සිරි අන්න අරුන් ටිකත් ඇවිල්ලා. වරෙන් ළමයිනේ ඔයාලත් ආවද මාටින්න බලන්න? නැතුව නැන්දේ. අපේ මාටින් යාළුවට කරදරයක් වුණාම බලන්නෙන් නැතුව කොහොමද? ඔහොම ඉන්නකෝ මං කට්ටියටම තේ ටිකක් හදන් එන්නම්. ඔන්න මාටින් යාළුවා අපි මාටින් යාළුවට පළතුරු වගේක් ගෙනාවා. අඩේ මේ පව්කාර යාළුවට එච්චර ආදරයක්? මට අද උඹලා ගැන හරිම සතුටුයි බං. කෝ බං මේකේ මුකුත් නෑනේ. ඔව් ඉතින් දැන් මුකුත් නෑ. මාටින් යාළුවට බඩේ අමාරුව කියපු නිසා අපි තිබ්බ පළතුරු ඔක්කොම ටික කෑවා. ඉද්දෙකෙන් මෙහෙමත් මල පෙරේතයෝ ටිකක් නම්. අනේ අම්මා පල්ල බඩ යන්න ඕන තොපි ඔක්කොටම මට නොදී කෑවට. හරි. ඕක නවත්තපන්. නැන්ද එනවා. මෙන්න ළමයිනේ. ඉස්සෙල්ලා මේ දෙක ගන්නකෝ. බොහොම ස්තුතියි නැන්දේ. මේ ළමයිනේ මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? මට පොඩි වැඩකට ටවුන් එකට යන්න වෙනවා. ඔයාලට පුළුවන්ද මං එනකම් මාටින්න පොඩ්ඩක් බලාගන්න? අයියෝ ඔක මොකද්ද නැන්දේ? අපි බලාගන්නම්. අනේ ලොකු උදව්වක් පුතේ. එහෙනම් මං හවස් වෙන්න කලින් ගිහින් එන්නම්. හරි නැන්දේ. නැන්ද ගිහින් එන්න. අපි බලාගන්නම්. ඔව් නැන්ද ගිහින් එන්න. A few moments later. හරි නැන්දත් ගියා. අපි මොකෝ කරන්නේ? අපි කාඩ් ගහමුද? අඩේ මරු අදහස. එහෙනම් මං තමයි කාඩ් බෙදන්නේ. A few inches later. අපෝ මේ කාඩ් ගහන එකත් එපා වෙනෝ බං. වෙන මොකුත් නැද්ද කරන්න? මොනා කරන්නද? මූත් ඇඳේනේ. අම්මේ. අඩේ මාටියා මොකෝ උනේ? මාටියා මොකෝ බං? ආයි බඩ රිදෙනවද? අනේ ඉන්න බෑ බං. බඩ රිදෙනවා. මල මගුලයි. අපි මොකෝ බං කරන්නේ? අපි නැන්දට කියමුද? නැන්දට කියන්නත් බොරුව නැන්දෙක් ඉන්න එපයි. අමතක වුණානේ. මේ කඳුල යාළුවා මන් දන්න බීම එකක් තියෙනවා.
ඒක හදන් ඉන්නේද? ඒක බිව්වාම නම් හරියයි. අඩේ එහෙනම් උඹ ගිහලා ඉක්මනට ඒක හදන් වරින්. හරි යාළුවා. මං ඉක්මනට හදන් එන්නම්. මේ අපේ උකුන් සීයා කියලා දුන්න පොඩි ක්‍රමයක් තියෙනවා. ඒක කරලා බලන්නද හොඳ වෙයිද කියලා. ඒ මොකද්ද? එහෙම මහ ලොකු දෙයක් නෑ බං. මෙන්න මෙහෙම අතට හුලන් ටිකක් පිබලා. හු ඇඟිල්ලෙන් නල්ලට ගහන්න තියෙන්නේ. අම්මේ මගේ නලල. මොකද්ද බං ඒ කරපු බලු වැඩි? ඇයි ඉතින්? එහෙම තමයි ඒක කරන්නේ. අනේ මේ විකාර නොකර ඉදහම් බං. අම්මේ හරිනේ. දැන් එක අමාරුවට අමාරු දෙකයි. යාළුවනේ. අම්මේ මේ යාළුවා. මෙන්න බීම එක. අඩේ ඔබ මේ ඩිංගට හදන් ආවද? කෝ දිහම් බලන්න. මොන ජරාවක්ද බං මේ? කටේ තියන්න බෑනේ. ඇයි මොකෝ කේස් එක? රහ නැද්ද? බීලා බලහන්කෝ. ඊයා මොකද්ද බං මේ ජරාව? ලුණු වතුරද? හරියටම හරි යාළුවා. ලුණු වතුරට දෙහි දාලා තමයි ඔක හැදුවේ. ඇත්තටම පිස්සුද බං උඹලට? මෝ මෙච්චර මෙතන අමාරුවෙන් ඉන්නෝ. උඹලට ආතල්. බඩ ඇත්තට මොකද්ද බං අපි මේකට කරන්නේ? මේකගේ මේ බීම එක බිව්වොත් මෝ මෙතනම වලකජ්ජ ගහවි. ඒ උනාට එක හරි බලගත්තු බීම එකක්. අනේ මේ උඹ හිටහන්. මේක හරියන්නේ. අපි මෝ ඉස්පිරිතාලට ගෙනියමු. ඒත් කොහොමද ගෙනියන්නේ? කරන්න දෙයක් නෑ බං. කරේ හරි ගෙනියමු ඉතින්. හරි මෙහෙම කරමු. කණ්ඩුල ඔබ කසුන් එක ගිහිල්ලා අර හන්දියේ චෝටේ මාමගෙන් විල්බැරෝ එක ඉල්ලන් වරින්කෝ. මායි සුබෝදේ මාටියවත් උස්සන් හන්දිය ගාවට එන්නම්. එතන ඉඳන් මුව විල්බැරෝ එකේ තියාගෙන අරන් යමන්. අඩේ මරු අදහස. එහෙම කරමු. කසුන වරින් යන්න. මේ සුබෝද වරින් අපිත් මුව උස්සන් යමන්. හා යාළුවා. අඩේ මේ මොකද මේ කරන්නේ? මව බිමින් තිය බලලා. කට වහගෙන හිටපන්. අපි උඹ බේරගන්න යන්නේ. බේරගන්න තරම් මට එච්චර ලොකු අසනීපයක් නෑ අකෝ. මව බිමින් තියපන්. සුබෝදය ඔන්න උසපන් බං. ඉන්න බෑ බම් බඩ රිදෙනවා. හරි ඔහොම ඉඳහන්. මේ එකන් යනවා. ළමයිනේ. මේ මොකද බං? උඹලා මුව ලුණු කරත් එකන් යනවද? ආනේ සීලවති ආච්චි. අනේ නෑ ආච්චි. අපේ මේ මාටියට ලොකු බඩේ අමාරුවක් ඇදිලානේ. අපි මේ මුව ඉස්පිරිතාල එකන් යනවා. බඩේ අමාරුව? එහෙනම් අනිවාර්යයෙන්ම කෑම අජීර්ණයක් වෙන්නේ නැති. කොහෙද ඉතින්? උඹලගේ වැඩේ බැලුවොත් නැත්තම් ගස් ගෙඩි හොරකමේ ගිහිල්ලා ගස් ගෙඩි හොරා කනේ කනේ. ඒ අතින් බැලුවොත් නම් හොඳ වැඩේ මූට. අයියෝ සීලවති ආච්චි. අපිට ඔය ගැන පස්සේ කියන්න. අපි යනවා. මුං එකනම් මම මේ කියන්න හැදුවේ ඉස්සරහ ගස්වල අත තියෙන පරිස්සමෙන් ඵලයන් කියලා. කොහෙද ඉතින්? මූ ඒක ඇහුවේ නෑනේ. සුබෝදයෝ ඔන්න ඉස්සරහ ලොකු අත්තක් තියෙනවා පහතෙන්. හරි යාළුවා. හෝ ඔහොම නැවතියල්ලා. මේ උඹලා ආවද? කොහෙද යකෝ මේ පණ කඩාගෙන දෙන්නත් එක දුවන්නේ? කොහෙද කියලා අහන්නේ? අපි මේ මාටිය වික්කන් ආවා. මාටිය? කොහේ ඉන්න මාටියද? ඇයි බං මේ කොයකෝ මාටිය? මල මගුලයි. හතිලව්වේ මටින් යාළුවා කානුවේ. ඇත්තටම ওই ළමයි ටික කරලා තියෙන ලොකු වීරා ක්‍රියාවක්. මේ ළමයාගේ බඩේ ගලක් තීවිලා තියෙන්නේ. තා වෙලා ගියා නම් මේ ළමයාට ගොඩක් අමාරු වෙන්න තිබ්බා. අනේ ડોක්ටර් මගේ පුතාට දැන් කොහොමද? දැන් නම් අවුලක් නෑ අම්මේ. ඔය අම්මා මේ ළමයින්ට ස්තුති කරන්න ඕනේ. ඒ තරම් වීර වැඩක් මේ ළමයි ටික කරලා තියෙන්නේ. අනේ ඔ පොතේ බොහොම ස්තුතියි. ඒත් මම මේ කල්පනා කරේ බඩේ ගලක් තිබ්බ මේ කොල්ලගේ අත කැඩුනේ කොහොමද කියලා. කොයිද මම ඉන්නේ? හෝ පුතේ දඟලන්න එපා. පුතාගේ අත කැඩිලා නිසා පුතාට රිදෙවි. අත කැඩිලා? අනේ මගේ දෙයියනේ. මේ මගේ හොඳට තිබ්බ අත නේද දෙයියනේ කඩලා තියෙන්නේ. එන ගන්න ඕනේ මේවට නම්.